බබල් එකක් නෑ වගේ යනවා නේද? නෑ බං. මේ සාදරුවරේද? ඔව් ඔව්. ඔබ දැන් බස් එකකුත් තියේ YouTube channel එකකුත් තියේ මම දැක්කා. දැන් ඔබගේ ලොකුකම නේද? කවුද දැන් ලොකුකම? අනේ මේ පොළොන් යන්න. මට බලෙන් යන්න කියන්න උඹ කවුද? ඔබගේ අර 10 ජරා බස් එක කැතයි කියලා අපේ බස් වලට එක එක ඒවා කියන්න එන්න එපා බං. වරෙන්කෝ එනම් face to face. එන්න. ඉඩපියකෝ. එනම් බං බස් රේස් එකකට වරෙන්කෝ. ඔබගේ බස් එක එච්චර හොඳයි නා. මං එන්න. ඉඩපන්කෝ. මගේ යාළුවෙක් කටන ඉන්න. උගෙනුත් අහලා වරෙන්කෝ. මං අහලා එන්නම්. ඉඩපන්කෝ ඔබට හොඳ වැඩක් කරන්න ඔබගේ යාළුවටයි. ඔබගේ නේද සදරුවා? ඔබ නේද සදරුවාගේ මහ යාළුවා? ඔව් මම තමයි. ඇයි මට කතා කරේ? මොකද්ද? ඔබට බස් එකක් තියෙ නේද? ඔව් මට තියෙයි රතු පාට බස් එක මගේ. එහෙනම් බං ඔබගේ යාළුවා කියන ඔබටත් බස් රේස් එකට එන්න කියලා. එහෙනම් මං එන්න. දැක්කනේ බං කොච්චර හොඳද? අර සාදරුවගේ ලොකුකම. යකෝ බස් එක හොඳට හදාගත්තා කියලා මුන්ගේ ලොකුකම. අනේ මේ අපේ ලොක්කම මට ඇහුණා ඔබ කියපු ඔක්කොම. අනේ මේ පලෙන් යන්න වරෙන්කෝ ඉතින් face to face. මං එනවා යකෝ. එනවා මෙතන මට කියව කියන්න. මගේ බස් එකට කියව කියනම මොකෙද බං? අච්චර මගේ කහ පාට තියෙන කැටේට කියව කියනවා. ඔබලා දෙන්න ආවද? ඔව් අපි ආවා. ඔව් ඔබ මහ ලොකු බස් එකක් අරන් ඉඳපන්කෝ. ඉතින් රේස් එක පටන් ගත්තනේ. හරි බං මං තමයි පළවෙනිය බලපන්කෝ. අනේ උඹට පළවෙනිය වෙන්න පුළුවන්. පළවෙනිම බලන්නේ. බලමු. ඉඳපන්කෝ ඔබලට හොඳ දෙයක් කරන්න. මම පිටිපස්සෙන් හිටියට ඔබලා පාස් කරලා යනවා බං. ඔබට බෑ. අනේ බං පළයන් බයි යන්න. දබංකෝ දැන් උඹගේ බස් එක ළඟයිනේ. ඔබට අසූචි පහර එල්ල ගන්න. ගොබ්බයා. ඌම එකව කියලා යකෝ ඌමයි මම පළවෙනියට පාස් කරේ. ගොබ්බයා. අරු මෙතනින් කපලා ගියක් දන්නේ මේ සිරිපාද පාරනේ. කෝකටක් කපලා ගියාද කියලා ඉක්මනට ගිහින් බලන්න ඕනි. වේගෙත් ගිහින් ඉක්මනට යන්න ඕනි. මූන් කපටිනේ. හැබැයි මට පේන්නේ මූන් නම් කපටි නෑ වගේ. සාදරුවගේ යාළුවනේ මූත් කපටි ඇති මට පේන විදියට. ඉන්නේ. මුටත් අසූචි ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ. අනේ මේ මාවද? කියපු එකත් මට අහුන්ට මෝඩ හරකා මෝ එන්න කලින් ඉක්මනට යන්න ඕනේ. මේ ටිකේ බ්‍රේක් නෑ වංගුවත් තිය අයියෝ හැප්පේ. තව පොඩ්ඩෙන් හැප්පෙනවා. වංගුවයි වේගෙ පාලනය කරගන්නත් බෑ. මගේ රත්තරන් කැටේ කැඩෙක් දන්නේ. ඉක්මනට යන්න ඕනේ. අරුන් එනවා ලොකු කන්දාන්න. උන්ට අසූචි ප්‍රහාර එල්ල කරා හොඳ වෙලාවට ගොම්බෙටි ටිකක් දාගෙන ආවා. ඉතින් අඩෝ මේ ටික කුපුර වැටුණත් ඉවරයි. එන්න වේගෙන් යන්න ඕනේ. අනුන්ට නම් දැන් මාව පාස් කරන්න බෑ. මං උන්ට වඩා හැතැම්ම 5ක් දුරින් ඉන්නේ. එනවා මෙතන ලොකු කන් දාන්න. මන් දින්නොත් හෙට උන්ට ටෝක් කරන්න ඕනේ. මේ ටිකේ කුපුරක් තියෙන එකේ පෙරලෙයිද දන්නේ. ඕන් ඉතින් කුපුරෙන් පිටේ තව පොඩ්ඩේ යනවා. අරුන්ට හොද්දට ටෝක් කරන්න ඕනි කට්ටිය දිගේනා මෙතන මට කිගෙව්වා කරන්න. යකෝ YouTube channel එකක් හදලා බස් එක ලස්සන කරගත්ත කියලා උන්ගේ ලොකුකම. අඩෝ. තව පොඩ්ඩෙන් පෙරෙනවා. අඩෝ පෙරළුණා නේද? අයියෝ. අඩෝ ඩෙංගියෝ. ඉක්මනට යන්න ඕනේ ඔක්කොටම කලින්. අරු දින්නොත් මට බිලි ලැජ්ජායි බෑ. අයියෝ පෙරළුණා නේද? ඉක්මනට යන්න ඕනේ. අම්මට සිරි හොද වෙලාවට බස් එක හරි ගියා. ඉක්මනට යන්න ඕන තව ටික දුරයි.
රත්නපුර සිරිපද පාරෙන්නේ රේස් එක පටන් ගත්ත ඉතින් මන්ට යන්න ඕනේ තව පොඩි දුරයි වෙල්ලියායේ ලස්සන එන්න වේගෙන් යන්න ඕනේ වේගය අඩු කරලා දැන් කවකටත් ජිමීට යන්න ඕනේ ඔය තියෙන්නේ මන් තමා දිනු උඹ මට ටෝක් කරානේ දෙදා උඹට යස වැඩි උඹගේ කබල් නහති නාකි ජරාබාස එකෙන් මා පරද්දන්න පුළුවන් දෙයක්කෝ මම තම උඹ පළවෙනියට පැරැද්දුවේ ඔය කල්කිට පොල්පා එපා කියන්නේ උඹේ දා මාව ලැජ්ජ කරන්නේද කට්ටියට ඇහෙන්න අනිත් පළයන් බන් සතුරු යන්න නා මෙතන එන්ටිගේව ගන්න මුගේ යාළුවටත් බනින්න ඕනේ මුට බනින්න හොඳ නෑ මම පව් හැබැයි බෞට්ටු නේද බා සල්ලි අපරාධ කියන්න එපා බං අර උඹගේ ඥාති නාකි වල් යාළුවානේ උඹට එන්න කිව්වේ එහෙමද බං එහෙනම් මං යනවා මුන්ගේ මේ බස් එකේ හැටි ඊයා මගේ බස් එකට ඔය මොකෙටවත් බෑ එකේ ගෙව්වා කියන්න මම තමයි මොන එකෙන් උනත් දිනන්නේ එනවා මෙතන එකේ ගෙව්වා කියන්න මේ තියෙන මගේ රත්තරන් කැටේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ආද වීඩියෝ එක ගැන මොකක්ද හිතෙන්නේ කමෙන්ට් කරන්න